ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් ඔන්න අද day in my life video එකක්. අපි දෙන්න ඔන්ලයින් බඩු වගේක් තිබුණා දෙන්න. ඒ කියන්නේ කුරියකට. ඒ දීලා මේ හවස එන ගමන් ඉතින් මේ ගිහිල්ලා මම ආපහු ක්ලාස් එක පටන් ගන්න ඕන. ඉතින් ටිකක් පරක් වෙලා තිබ්බේ නිසා ඉක්මනට ආවා. අපේ ගෙදර ඉන්නවා ලොකු අය කෙනෙකුයි පොඩි නංගි කෙනෙකුයි. ඉතින් ඒ දෙන්න මෙහෙම තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. ඒ දෙන්න තමයි ඉතින් ගොඩක් යාළුවෝ දෙන්න. ඉතින් ඔය පුතා කරන ඕන දෙයකට හා කියලා ඉන්න જાතින් නංගි කෙනෙක් තමයි යාට ඉන්නේ. ඉතින් එදෙන හරි යාළුවයි හරි ආදරෙයි. ඉතින් අපි එනකන් පුතා තමා දුව බලාගත්තේ. මේ පහවදා ඒ කියන්නේ සෙනසුරාදා දවසක් අපේ ගෙදර සාමාන්‍යයෙන් මේ වගේ පළතුරු ටිකක් හම්බුනහම මම කරන දෙයක් තමයි මේ ටික ඔක්කොම එකතු කරලා මේ වගේ ජෙලි ලේයර් එකක් දාන එක. එහෙම වුණාම ඉතින් අර සමහර අය කන්නේ නැති පළතුරුත් මේ ජෙලි ලේයර් එකක් දාන හින්දා හැමෝම කනවා. අනික ඉතින් හරි ලස්සනයි මේක. පොඩියට කපාගත්තු පළතුරුන්ට මෝස් ජෙලි ලේයර් එකක් තමයි මේ දාලා තියෙන්නේ. එදා හවස දුර තිබ්බා වෝඩ් ජර්මනි එකක් එයා ඉගෙන ගන්න අපක සාහිත්‍යනේ. ඉතින් ඒකටත් හැන්දෑවේ අපිට සහභාගී වෙන්න වුණා. අපේ දුව ගොඩක් ආසාවෙන් යන පන්තියක් තමයි මේ අබකස් ක්ලාස් එක. දැන් එයා අවුරුදු 2ක් වගේ ඉඳලා මේ ආයතනයේ ඉගෙන ගන්නවා. මේ ඒ සතියේම තවත් දවසක් දුව මේ සහභාගී වෙන්නේ ඉස්කෝලේ තිබුණු ඉංග්‍රීසි ඩේ එකට. එයාව තේරලා තිබුණා වෙල්කම් ඩාන්ස් එකටත් ඒ වගේම ක්ලාස් අයිටම් එකටත්. ඉතින් ඉවෙන්ට්ස් දෙකක් එයාට තිබුණා. උදෙන්ම එයාව බාර දීලා මෙයාගේ මේ ඉවෙන්ට් එක ඉවරනට පස්සේ ආයෙකන් ගිහලා ආයෙ අඳුමාරු කරලා ඊළඟ ඉවෙන්ට් එකට එයාව බාර දුන්නා. ඉතින් අපේ දුව කියන්නේ ඇත්තටම අර ඩාන්සින් මියුසික් ඒ පැත්තට හරියම ලැබි කෙනෙක්. ගෙදර හිටියොත් එයාගේ වැඩේ සින්දු දා ගන්නවා නටනවා. ඉතින් එයාට හරිය හැපි මේක. මේ එදාම හැන්දෑවි. ඉතින් මම පහවදාට මඤ්ඤොක්ක තම්බනවා කියලා හිතාගෙන හිටියේ. ඉතින් ඒ හින්දා තිබුණු මඤ්ඤොක්ක කපලා වතුරට දාලා තියන තමයි හැදුවේ. ඉතින් අපේ ගෙදර සෑහෙන කාර්යබහුල තැනක්. ගොඩක් වෙලාවට හැමෝම එක්කහුව වෙන්නේ පෑන්ට්‍රි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි සාලේ ඉඳගෙන කතා කරන තරම් වෙලාවක් නැහැ ඇත්තටම. එක එක්කෙනා එක එක වැඩවල. ඉතින් හැන්දෑවට තමයි මේ හැමෝම එකට එක්කහුව වෙන්නේ. ඒ එක්කහුව වෙන්නේ ඉතින් මම උයන වෙලාවට. ඉතින් ඒ හින්දා මේ හැමෝම ඉන්නේ පෑන්ට්‍රියට. පෑන්ට්‍රිය තමයි ඉතින් අපේ සාකච්ඡා සම්මන්ත්‍රණ ඔය හැම දෙයක්ම වෙන්නේ. ඉතින් පුතාට කම්මැට්ටමක් එයාගේ ආශිර්වාදයෙන් හම්බෙලා තිබ්බා. ඉතින් මේක දැකපු හස්බන්ඩ් මේක අරගෙන ඇවිල්ලා ගහන්න ගත්තා. එයා ඉස්කෝලේ තම්මැට්ටම බෑන්ඩ් එකේ ප්ලේ කරලා තියෙනවා. ඉතින් මමත් දැනගත්තේ එදා තමයි මේ කිව්වට පස්සේ. අවුරුදු 30-40කට පස්සේ ඉතින් ගහලා ඉඳ පදනම් මතක නැහැලු එයාට. පහවදා අපි දෙන්නට තිබ්බා කොළඹ පොඩි වැඩ වගේක් කරන්න. ඉතින් ඒ ගිහිල්ලා ඒ වැඩේත් කරගෙන එනකොට අපි දෙන්න ගංගාරාම පැත්තෙන් තමයි ආවේ. ඊට පස්සේ අපි දෙන්නට හිතුණා ඉතින් ගංගාරාම පැත්තෙන් එන එකේ පොඩ්ඩක් නැවතිලා අපි වැඳලා යමු කියලා. අපි සාමාන්‍යයෙන් ගංගාරාමයට යනවා. කොළඹ ගියොත් ගොඩක් වෙලාවට පෑන් කලයක් දාලා මල් පූජා කරලා එන්න අනිවාර්යෙන් යනවා. ගොඩක් වෙලාවට අපි යන්නේ හැන්දෑවට. ඉතින් මේ වෙලාව මම හිතන්නේ එකට එකමාරට වගේ ඇති. ගොඩක් වෙලාවට මේ වෙලාවේ කවුරුත්ම නැහැ පන්සලේ. ඒ දවස්වල අපි යනකොට මේ පන්සල හද හිටියේ. පොඩ්ඩක් එයාලා පන්සලේ අලුත් වැඩියාවල් කරනවා. ඒ වගේම එයාලගේ සමහර තැන්වල තිබුණු ප්‍රමාණ චුට්ටක් ලොකු කරනවා. ඉතින් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමක් තමයි මේ කර හිටියේ. ඉතින් මේ වෙලාවේ නම් කවුරුත්ම නැහැ. අපි දෙන්න මල් පූජා කරලා ඉතින් පහන් පත්තු කරලා පෑන් කල දෙකක් දාලා ආවා එදා. ඉතින් ගංගාරාමේ කියලා කියන්නේ ඇත්තටම මාර විදියට හිත නිවෙන තැනක්. අනිත් පන්සල්වල මම කවදාවත් මේ බෝධිය ළඟට ගිහිල්ලා බෝධිය අල්ලලා අපිට පෑන් කලයක් දාන්න අවස්ථාවක් නැහැ. මං මෙතෙක් දැකපු එකම පන්සල තමයි මේක. ඉතින් මේකේ දහස් ගාණක් මිනිස්සු ඇවිල්ලා පෑන් කලයක් දානවා මේ බෝධියට. ඒත් ඉතින් අර දැන් පිටින් හැම කිසි දෙයක් වෙන්නේ නැහැ බෝධියට. වතුර වැඩි වීමක් හෝ එහෙම නැහැ. යාලා හරියට ඒක වතුර ඉවත් වෙන විදිහට ඒ දේවල් කරලා තියෙන්නේ. ඉතින් මම හරි ආසයි මෙතෙන්ට එන්න. මගේ මහත්තයත් එහෙමයි. අපි දෙන්නා කොළඹ ආවොත් මේ පැත්තට ආවොත් අනිවාර්යයෙන්ම මෙතෙන්ට ඇවිල්ලා වැඳලා කරලා යන්නේ. ඉතින් මේ දවස් ඉතින් අපි දෙන්න වැඳලා ඒ දේවල් කරලා අනිත් තැන් වලට නම් මෙයාලගේ පෑන් කලේ ගොඩාක් පොඩි. මෙන්න වගේ පොඩි පෑන් කලයක් තමයි තියෙන්නේ. ඉතින් මේකට අලන ප්‍රමාණය තමයි අපි දාන්නේ. ඉතින්
අනිත් අර අපි සාමාන්‍යයෙන් අපේ පන්සල් වල තියෙන පැන්කල ගොඩාක් ලොකුයි. ඉතින් වතුරත් ගොඩක් වෙලාවට අපිට යාමක් සිද්ධ වෙනවා. ඒ වගේම අපි මේ පැත්තට ගොඩක් වෙලාවට වෙන්නේ නැහැ කියන්නේ අපි වැඳලා අනිත් පැත්තෙන් යන්නේ. ඉතින් එදා කවුරුත්ම නැති හින්දා අපි පන්සලේ ටිකක් වෙලා ගත කරා. ඊට පස්සේ තමයි මෙන්න මේ දේවල් වලට ගොඩක් වෙලාවට මම වීඩියෝස් වලින්වත් මේ දේවල් දැකලා තිබුණ නැහැ. ඉතින් ඒ හින්දා ඔයාලට බලන්නත් එක මම මේ පැත්ත ටිකක් වීඩියෝ කරා. මේ තියෙන්නේ දේව මන්දිර. ඒ කියන්නේ එක දෙවියන් නිසා හදපු පොඩි කුටි තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන විෂ්ණු කතරගම එතකොට ඊශ්වර මේ හැම දෙවියන් කෙනෙක්ටම කුටියක් වෙන් කරලා තිබ්බා. බොහොම ලස්සනයි. ඉතින් හැමෝටම එක විදිහට එකම විදිහේ කුටි වල තමයි මේ පිළිම වැඩ හිඳලා හිටියේ. ඉතින් සරස්වති දේවිය මේ හැමෝම ගර දෙවියන් මේ හැමෝටම වෙන වෙනම වූ කුටි යාලා හදලා තිබ්බා. ඉතින් ඔන්න ඔයාලටත් බලන්නත් එක්ක මම ඒ ටිකත් එහෙම ෂෙයා කරන්න. ගංගාරාමයේ අර අනිත් පන්සල් වගේ හරින් යන්න එපා, මෙහෙන් යන්න එපා, මේ දේ කරන්න එපා. ඒ වගේ අර බැරියර්ස් නෑ. ඉතින් අපිට නිදහසේ ගිහිල්ලා වැඳලා එන්න පුළුවන්. හරියම නිදහස් පන්සලක්. එදා හැන්දෑවේ එහෙම ගිහිල්ලා අපිට ආයේ වෙඩින් එකක් තිබ්බා. මේ මගේ හස්බන්ඩ්ගේ තාත්තගේ අක්කගේ පුතාගේ දරුවා. ඉතින් ඒ කියන්නේ අපේ මගේ හස්බන්ඩ්ගේ අයියාගේ දුව. ඉතින් එයාලා එදා එයාලගේ වෙඩින් එක. ඉතින් වෙඩින් එක හෝම් කමින් එක දෙකම එක ෆන්ක්ෂන් එකක් විදිහට තමයි ගත්තේ. ඉතින් මේ දුව ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඉතින් එයා ලංකාවට ඇවිල්ලා වෙඩින් එක අරගෙන ආපහු එයාලා රට යනවා. ඉතින් අර අපේ දුව වගේ තමයි මෙයාලත් බොහොම විනෝදයට බර ඒ වගේම හරි මියුසික් ඩාන්සින් මේ හැමදේම මෙයාලගේ අර පාරම්පරිකව ඇඟේ තියෙන කට්ටිය. ඉතින් මේ ඩාන්ස් කරන්නේ මගේ හස්බන්ඩ්ගේ අයියාගේ දුවයි. ඉතින් දුවත් හරිම ෂෝක්. එයා හරිම ඕපන් මයින්ඩඩ් කැරක්ටර් එකක්. හරිම ෂෝක් එයා. ඉතින් එයාගේ දවසේ එයාට කැමති විදිහට එයා එන්ටර්ටේන් කරා. ඉතින් මම මේකේ මියුසික් නැති කරා, මියුසික් අඩු කරා. මොකද මේක කොපිරයිට්ස් වදින්න පුළුවන් හින්දා. ඉතින් මේ අයියාගේ අක්කාගේ දරුවෝ දෙන්නම් පිටට තමයි ජීවත් වෙන්නේ. ඉතින් අයියේ අක්කයි හරිම විනෝදෙන් කාර්යය ගෙන දෙන්නේ. Lady, and she's my everything, and she has done everything for me, and who I am today is because of her. So instead of a bouquet toss, I want to give my bouquet today to my beautiful mother. මේ ගෘහමන්ද මද ඉතින් එයාලගේ අයිටම් එක මම හිතනවා අපේ දුව යාට හරියටම පාර්ට්නර් තමා හොයාගෙන තියෙන්නේ කියලා. ඉතින් එදිනක ජීවිතයේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා නැන්දයි මාමයි විදියට අපිත් ප්‍රාර්ථනා කරනවා. පහවදා දුවට තිබුණා සිගිරි බාලදක්ෂ කඳවුරකට සහභාගී වෙන්න. මේක තිබුණේ ගම්පහ. ඉතින් උදේම ගිහින් එයාවත් එතෙන්ට බාර දීලා අපි ගෙදර ආවා. මොකද හවස 2 වගේ වෙනවා කිව්වා එයාව ආපහු දෙනකොට. ඉතින් අපිට මෙතන පැය ගණක් ඉන්න බැරි නිසා අපි ආපහු ගෙදර ආවා. මේ යාගේ පළවෙනි බාලදක්ෂ කඳවුර එයා සහභාගී වෙන. ඉතින් අයියත් බාලදක්ෂයෙක් විදිහට වැඩ කළා. දුව දාලා අපි ගෙදර ආවට පස්සේ මම පොඩි වැඩක් කරා. මෙන්න මේක ටී පොට් එකක්. ඇත්තටම ටිකක් ලොකු ප්‍රමාණයේ ටී පොට් එකක්. හැබැයි මේක ඩැමේජ් එකක් සහිතව තියෙන ටී පොට් එකක්. මේකෙන් වැඩක් ගන්න බැරුව මේක ඒ ෂොප් එකේ අයින් කරලා තිබුණේ. ඉතින් මම මේක දැක්කට පස්සේ මම එයාලගෙන් මේක ඉල්ලුවා. ඊට පස්සේ මට 50%ක් අඩුවෙන් මේක ගන්න පුළුවන් වුණා. ඉතින් මම ගොඩක් ආස වුණේ මේකේ දෙපැත්තේ තියෙන මේ හැන්ඩල් දෙකට සෙරමික් හැන්ඩල් දෙකක් එක තියෙන ටී පොට් එකක්. ඉතින් මම මේක ඉල්ලගෙන ආවේ යුටෙන්සිල්ස් හෝල්ඩර් එකක් විදියට පාවිච්චි කරන්න. ඉතින් මං ගාව තියෙනවා ලී හැඳි ගොඩාක්. එතකොට සිලිකන් හැඳි මං ඒවා වෙන වෙනම දාලා තියෙන. ඉතින් සිලිකන් හැඳි කුඩේ ලී හැඳිත් නැහැ. ඒකට වින් කරලා දාගන්න උමනාවට තමයි මම මේක ගොඩක් කරලා ගත්තේ. ඉතින් මං ගාව තිබුණා නිල් පාට ස්පෙෂල් සෙට් එකක්. ඉතින් ඒකට මැච් වෙන තමයි මම මෙන්න මේ බෝ එක බැන්දේ. ඊට පස්සේ ඉතින් මං ගාව හැම තැනම තියෙන ලී හැඳි ඒක ඔක්කොම එකතු කරලා මම මේකට දැම්මා. ඊට පස්සේ ඉතින් ඒක අර ඩෙකෝ පීස් එකක් විදිහට තමයි මම පාවිච්චි කරේ ගෙදර. ඉතින් සමහරවිට ඔයාලත් ඔය යනකොට එනකොට සිරමික් කඩවලෙන් බඩු ගන්න යනකොට බලන්න මේ වගේ දේවල් ගොඩක් වෙලාවට තියෙනවා. ඔයාලා අයින් කරනවා.
ඉතින් ඒව අරගෙන ඇවිල්ලා හොඳට හොදලා මේ වගේ පොඩි බෝ එකක් එහෙම බැඳලා නොවටිනා වටිනාකමක් හිකට දෙන්න පුළුවන්. මේකේ කට ටිකක් ලොකුයි. ඉතින් ඒ හින්දා මං ගාව තියෙන ඔක්කොම ලී හැඳි මේකට දාගන්න පුළුවන්කම තිබුණා. මෙන්න මේ දෙන්න හින්දා තමයි මම මේකේ නිල් පාට බෝ එකක් බැන්දේ. ඉතින් අර ඒකට මැච් වෙන්න ඕනේ හින්දා මං ගාව තියෙන හැඳි ටික ඔක්කොම එකතු කරගෙන ආවා මම. මේ තමයි මං ගාව තියෙන හැඳි ටික. ඉතින් මේ ටික ඔක්කොම මේකට මං දැම්මා. මං ගොඩක් වෙලාවට හොඳ ක්වොලිටි එකේ ලී හැඳි ඒ වගේම ස්පැචුලාස් දැක්කොත් ගන්නවා. ඒ වගේම තමයි සිලිකනුත්. ඉතින් ඔයාලා උනත් සිලිකන් හැඳියම ගන්නවා නම් ඒකෙත් ක්වොලිටි කීපයක් තියෙනවා. හොඳම තත්වයේ සිලිකන් හැඳි ගන්න. ඉතින් ඔන්න අද vlog එක මෙතනින් මම ඉවර කරන්නයි යන්නේ. මගේ වීඩියෝස් බලන ඔයාලට බොහෝමත්ම ස්තුතියි. ඒ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.